මැජික් කියන දේ විශ්වාස කරනවද? ඔයාගේ දැන් උත්තරේ නම් නෑ කියන එක වෙන්න පුළුවන්. හැබැයි මම ඔයාලට කිව්වොත් ජීවිතේ එක්තරා අවධියකදී අපි හැමෝම මැජික් කියන දේ විශ්වාස කරා කියලා. ඔයාලා ඒක පිළිගන්නවද? ඔයාලට මතකද පොඩි කාලේ අපේ දතක් වැටුණට පස්සේ ලේනේ කළුත් දතක් ගෙනත් දෙනකන් අපි බලාගෙන හිටියා. පිණි මුව බැඳපු කරත් එක නත්තල් 100 නත්තල් දවසට අහසින් එනකන් බලාගෙන හිටියා. අපේ ජීවිතේ හැම දවසක්ම හැම මොහොතක්ම ගෙවුනේ පුදුමයන්ගෙන් කුතුහලයන්ගෙන්. හැබැයි අපේ ජීවිතේ වයස යන්න යන්න ඒ වගේම අපිට වගකීම් එන්න ප්‍රශ්න වැඩි වෙන්න බාධකත් එක්ක මේ මැජික් එක චුට්ට අපේ ජීවිතෙන් ඈත් වෙලා ගියා. ඒත් මම ඔයාලට කියනවා ආයේ හැම දවසක්ම හැම මොහොතක්ම අපි මේ පොඩි කාලේ හිටියා වගේ පුදුමයන්ගෙන් ගෙවන්න අපිට අවස්ථාවක් තියෙනවා කියලා. ඔයාලට නත්තල් 100 පිනිමුවන් බැඳපු කරත් එක අහසින් එනවා දකින්න බැරි වෙයි. හැබැයි මම ඔයාලට කියන ඔයාලා ජීවිතේ දැකපු හැම හීනයක්ම ඇස් ඉස්සරහා එකින් එක සැබෑ කරගන්න පුළුවන් අවස්ථාවක් ඔයාට තියෙනවා කියලා. මේ හැමදේටම කලින් මට ඔයාගෙන් තියෙනවා පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔයා grateful person කෙනෙක්ද? එහෙම නැත්නම් ස්තුතිවන්ත කෘතඥවේදී පුද්ගලයෙක්ද? ඔයාලා මට කියයි අනිවාර්යෙන්ම ඔව්. කවුරු හරි උදව්වක් කරාට පස්සේ මට සීට් එකක් දුන්නොත්, තෑග්ගක් දුන්නොත් මං අනිවාර්යෙන් thank you කියනවා. ඉතින් ඒකින්ද මම ස්තුතිවන්ත පුද්ගලයෙක් කියලා. මොකද කාලයක් යනකම් මගේ නිර්වචනය වුණෙත් ඒක. හැබැයි ඒක එහෙමද? මම ඔයාලට අවස්ථාවක් දෙනවා ඒ ප්‍රශ්නෙට හරිම උත්තරේ මොකක්ද කියලා තව පාරක් කල්පනා කරලා බලන්න. මොකද grateful වීම එහෙම නැත්නම් ස්තුතිවන්ත වීම කියලා කියන්නේ හැඟීමක්, දැනීමක්, ඕනෙම දෙයක් ආකර්ෂණය කරන්න පුළුවන් හරි අමුතු විදිහේ මැජික් එකක්. ඒ වගේම හැම දවසක්ම හැම මොහොතක්ම සතුටින් ඉන්න පුළුවන් විදිහේ හරි අමුතු බලවේගයක්. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ අන්නේ බලවේග ගැන ලියවෙච්ච පොතක් ගැන. මේ පොතේ නම තමයි The Magic. ඔයාලා හැමෝම දන්න The Secret පොත ලියපු රොන්ඩා බර්න් තමයි මේ පොත ලියලා තියෙන්නේ. මේ පොතේ තියෙන්නේ දවස් 28ක් ඔයාලා කරන්න ඕන ප්‍රැක්ටිසස් 28ක්. මේ ප්‍රැක්ටිසස් 28 මම වීඩියෝස් 4ක් විදිහට ඔයාලට ගේනවා. ඒ වගේම මේ පොත මේ මුළු ලෝකෙම ජීවත් වෙන මිනිස්සු ගොඩ දෙනෙක්ගේ ජීවිත විනාශ කරලා තියෙනවා කියලා ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ සාක්ෂි දරන මිනිස්සු අතරේ මමත් එක්කෙනෙක්. ඉතින් මම ඔයාලට සහතික වෙනවා මේ දවස් 28 ඔයාලා මේ විදිහටම කරොත් දවස් 28කට පස්සේ ඔයා ගාව තියෙනවා ඕනම දෙයක් ආකර්ෂණය කරගන්න පුළුවන් මැජික් එකක්. ඒ වගේම හැම මොහොතක්ම හැම දවසක්ම සතුටින් පුදුමයන්ගෙන් ඉන්න පුළුවන් විදිහේ බලවේගයක්. එහෙනම් අපි පටන් ගමු. මේ තමයි අපේ පළවෙනි දවස. ඔයා නිකමට කල්පනා කරලා බලන්න ඔයා දවසක් ඇතුළත කොච්චර දේවල් වලට කම්ප්ලේන් කරනවද? කොච්චර නෙගටිව් දේවල් කතා කරනවද කියලා. උදාහරණයක් විදිහට ට්‍රැෆික් ගැන වෙන්න පුළුවන්, අවුව වැස්ස ගැන වෙන්න පුළුවන්, ඔයා කඩේකට ගිහිල්ලා හිටපු පොලිමක් ගැන වෙන්න පුළුවන්, ඔය මොකොත්ම නැත්තම් ඔයත් එක්ක වැඩ කරන කෙනෙක් ගැන වෙන්න පුළුවන්. ඉතින් අද ඉඳන් ඔයා මේක පොඩ්ඩක් කන පිට හරවන්න තමයි යන්නේ. අපි නෙගටිව් දේවල් වෙනුවට අද ඉඳන් පොසිටිව් දේවල් කවුන්ට් කරන්න පටන් ගන්නවා. මේක කොච්චර පොඩිද කොච්චර ලොකුද කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයාගේ ගෙදර වෙන්න පුළුවන්, ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔයාගේ යාළුවෝ, එහෙම මොකොත් නැත්තම් ඔයාගේ සුරතලා, එහෙම නැත්තම් ඉර හඳ ගස්වැල් ඕනම දෙයකට ඔයාට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. ඔයාට ඕනේ කරන්නේ පොතකුයි පෑනකුයි විතරයි. පළවෙනි දවසේ ඉඳන් දවස් 28ක් යනකම් ඔයා උදේ නැගිට ගමන් ඔයාගේ පළවෙනි රාජකාරිය වෙන්නේ ඔයා නිදහස් තැනක වාඩි වෙලා ඔයා කෝපි කෝප්පයක් බොනවා නම් ඒක හදාගෙන ඔයාට තියෙන බ්ලෙසින්ස් එහෙම නැත්නම් ඔයාට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් හැම දෙයක්ම කවුන්ට් කරන්න යන එක. ඉතින් මේකෙදි මතක තියාගන්න ඕනේ දේ තමයි ඔයා ග්‍රේට්ෆුල් වෙන්නේ කාටද? එහෙම නැත්නම් මොනවටද? ඒ මොකක් සඳහාද කියලා ලියන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාට ලියන්න පුළුවන් මම මගේ සුරතලාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මොකද එයා මම ගෙදර එනකම් පාර බලාගෙන ඉන්නවා. ඔයාට මේ වගේ ඔයා ග්‍රේට්ෆුල් වෙන දේවල් 10ක් ලියන්න පුළුවන්. මම ඔයාලට කලිනුත් කිව්වනේ ග්‍රේට්ෆුල් වීම එහෙම නැත්නම් ස්තුතිවන්ත වීම කියලා කියන්නේ හැඟීමක්, දැනීමක්. ඉතින් ඔයා මේ දේවල් 10ක් ලියුවට පස්සේ මේ 10 ආයෙ කියවලා ඒක තමන්ට පුළුවන් තරම් දැනෙන්න ඉඩ අරින්න. ඔයාගේ හදවත පිරෙන්න තරම් ඔයා ලියපු දේවල් 10ට ස්තුතිවන්ත වෙන්න. එහෙනම් මං හිතනවා ඔයාලට මේ ප්‍රැක්ටිස් එක පැහැදිලි කියලා. මං ආයෙත් කියන්නම්කෝ දවස් 28ක් යනකම් හැමදාම උදේ නැගිට ගමන් ඔයාගේ පළවෙනි වැඩේ වෙන්නේ ඔයාගේ තියෙන බ්ලෙසින්ස් 10ක් කවුන්ට් කරන එක. එහෙනම් අපි යමු දෙවෙනි දවසට.
දෙවැනි දවස පටන් ගන්න ඔයාට ඕන වෙනවා පොඩි දෙයක්. ඔයාට ඕන වෙනවා මැජික් රොක් එකක්. මැජික් රොක් එකක් කිව්වට මේ රොක් එක ඔයාට පුළුවන් ඔයාගේ වත්තෙන් එහෙම නැත්නම් බීච් එකකින් පාර යද්දි ඕන තැනකින් ඇහිඳ ගන්න. මේ තියෙන්නේ මගේ මැජික් රොක් එක. මේක ඔයාලගේ අත්ල උඩ තිබ්බට පස්සේ ඇඟිලි වලින් වහගන්න පුළුවන් ප්‍රමාණයකට නම් ගොඩක් හොඳයි. ඔයා දෙවැනි දවසේ ඉඳන් ඔයාගේ ඇඳේ එහා පැත්තේ මේ ගල තියාගන්න ඕනේ. ඔයා කරන්න ඕනේ නිදා ගන්න කලින් මේ මැජික් රොක් එක ඔයාගේ අත්ල උඩ තියලා ඇඟිලි වලින් වහගෙන ඔයාට ඒ දවසට අදාළ වුණු හොඳම දේවල් සතුටු හිතෙන දේවල් පොසිටිව් දේවල් මතක් කරලා හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. කොච්චර නරක දවසක් වුණත් අපිට ආයේ දවස මතක් කරොත් hina වෙන්න පුළුවන් තරමේ හොඳ දෙයක් අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් ඔයා දවස් 27ක් පුරාවට මේ ප්‍රැක්ටිස් එක නිදා ගන්න කලින් කරන්න ඕනේ. එහෙනම් මතකයිනේ ඔයා දෙවැනි දවසේ උදේ පටන් ගන්නෙත් ඔයාගේ බ්ලෙසින්ස් 10ක් එහෙම නැත්නම් ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් දේවල් 10ක් ලියලා. ඔයා නිදා ගන්න කලින් අනිවාර්යෙන්ම මැජික් රොක් ප්‍රැක්ටිස් එක කරන්නත් ඕනේ. හැබැයි මේ කිව්වා වගේ හැම වෙලාවකම මතක තියාගන්න ග්‍රේට්ෆුල් වීම කියලා කියන්නේ ස්තුතිවන්ත වීම කියලා කියන්නේ ඉමෝෂන් එකක්. ඔයා මේ හැම ප්‍රැක්ටිස් එකක් කරද්දිම ඔයාගේ හදවත පිරෙන්න ස්තුතිවන්ත වීම කියන දේ තේරෙන්න ඕනේ. මේ දවස් 28 තුන්වෙනි දවසේදී අපි කතා කරන්නේ මැජිකල් රිලේෂන්ෂිප්ස් ගැන. ඔයාලා නිකමට හිතන්න ඔයා තමයි මේ පෘථිවියේ ජීවත් වෙන අන්තිම මිනිස්සයා කියලා. ඔයත් එක්ක සතුටයකට සමරන්නවත් ඔයාගේ දුක එකට බෙදා ගන්නවත් කවුරුත්ම මේ ලෝකේ නැහැ කියලා හිතන්නකෝ. උදාහරණයක් විදිහට නිකමට හිතන්න ඔයා පොත් ලියන කෙනෙක් කියලා. ඔයා ලියන පොත් කියවන්න මිනිස්සු මේ ලෝකේ නැත්තම්. ඔයා කියන සින්දු අහන්න මේ ලෝකේ මිනිස්සු නැත්තම්. ඔයා මොන ඩ්‍රීම් ජොබ් එකක් කරන්න හීන මවාගෙන හිටියත් ඒ ජොබ් එකෙන් සේවයක් සපයන්න මේ ලෝකේ මිනිස්සු නැත්තම්. ඔයා තව දුරටත් ජීවත් වෙන එකේ අරමුණ මොකක්ද කියලා ඔයාට හිතේ. සරලවම මේ වීඩියෝ එක අහන්න ඔයාලා නැත්තම් මම මේ වීඩියෝ එක කරන්නෙත් නෑනේ. ඒ කියන්නේ මේ ලෝකේ අපිට අරමුණක් දෙන්න, අපිට සතුටක් දෙන්න, ජීවිතයට තේරුමක් දෙන්න අනිවාර්යෙන් මිනිස්සු ඕනේ. ඔයා නිකමට හිතන්න කවුරු හරි ඇවිල්ලා ඔයාට කිව්වොත් මං ඔයා ඔය ඉන්න විදිහට හරිම ආදරෙයි කියලා. ඔයාට කොච්චර සතුටු හිතේද? ඉතින් අනිත් මිනිස්සුත් ඒ වගේ තමයි. ඔයා අද වෙනකන් ඔයාගේ වටේ ඉන්න මිනිස්සුන්ව ක්‍රිටිසයිස් කරපු කෙනෙක් නම්, එයාලා ගැන කම්ප්ලේන් කරපු කෙනෙක් නම්, එයාලා ගැන බ්ලේම් කරපු කෙනෙක් නම්, ඔයා අද ඉඳන් පටන් ගන්නවා එයාලගේ පුංචි දේවල් පවා අගයන්න. ඒ දේවල් වලට ග්‍රේට්ෆුල් වෙන්න. මොකද අපි වටේ තියෙන රිලේෂන්ෂිප්ස් වලට ග්‍රේට්ෆුල් වෙන එකෙන් වෙනස් වෙන්නේ ඒ රිලේෂන්ෂිප් එක විතරක් නෙවෙයි. ඔයාවත්. ඔයාට මේ තුන්වෙනි දවසේ මැජිකල් රිලේෂන්ෂිප් ප්‍රැක්ටිස් එක කරන්න ඕනේ වෙනවා. ඔයා ළඟින් ආශ්‍රය කරන 3 දෙනෙක්ගේ ෆොටෝග්‍රාෆ්ස් 3ක්. ඒ වගේ අම්මා තාත්තා නංගි මල්ලි අක්කා අයියා හොඳම යාළුවා හස්බන්ඩ් වයිෆ් ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මේ තුන්වෙනි දවසේදී ඔයාට විවේකී වෙලාවක නිදහස් තැනක වාඩි වෙලා නිකමට කල්පනා කරලා බලන්න ඔයා මේ තෝරගත්ත මිනිස්සු 3 දෙනාගේ ග්‍රේට්ෆුල් වෙන දේවල්. එයාලගේ හිනාවට, එයාලගේ කරේජ් එකට, එයාලා ඔයාට උදව් කරන විදියට ඕනෙම දෙයක් වෙන්න පුළුවන්. ඕනෙම පොඩි දෙයකට ඔයාට පුළුවන් එයාලට ස්තුතිවන්ත වෙන්න. ඊළඟට ඔයා කරන්න ඕනේ කොලයකුයි පෑනකුයි අරගෙන මේ එක පුද්ගලයාගේ ග්‍රේට්ෆුල් වෙන දේවල්, ඔයා ස්තුතිවන්ත වෙන දේවල් 5 ගානේ ලිස්ට් කරන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට අන්තිමට තියෙනවා ලිස්ට් එකේ දේවල් 15ක්. එක පුද්ගලයාට දේවල් 5 ගන්න. මේක ලියද්දිත් ඔයා මතක තියාගන්න ඕනේ ඔයා එයාගේ නමින් ආමන්ත්‍රණය කළා එයාට ස්තුතිවන්ත වෙන්නේ ඇයි කියලා ලියන්න ඕන. උදාහරණයක් විදිහට අපි මෙහෙම ගමුකෝ. ගොඩාක් ස්තුතියි අම්මේ ඔයා මට රස කෑම හදලා දෙනවට. එතකොට ඔයා ඔයාගේ හොඳම යාළුවට නම් ස්තුතිවන්ත වෙන්නේ. එතකොට එයාගේ නමින් ආමන්ත්‍රණය කරන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා ඔෆිස් එකේ හරි ඉස්කෝලේ හරි ඔයාගේ වොලට් එකේ හරි ඔයාට නිතරම පේන තැනක මේ ෆොටෝග්‍රාෆ්ස් තුන තියාගන්න. ඔයා මේ දවසේ ඒ ෆොටෝග්‍රාෆ්ස් තුන දකින හැම වෙලාවකම එයාලට හදවතින්ම ස්තුතිවන්ත වෙන්න ඒ අය ඔයා වෙනුවෙන් ඉන්නවට. එහෙනම් අපි යමු 4 වෙනි දවසට. 4 වෙනි දවසේදී අපි කතා කරන්නේ මැජික් හෙල්ත් එක ගැන. මම මෙහෙම දෙයක් කියන්නද? අපි සාමාන්‍යයෙන් අපේ හෙල්ත් එක ගැන, අපේ නිරෝගීකම ගැන හිතන්නේ අපිට ඒක නැති වුණාම. ඔයා නිකමට කල්පනා කරලා බලන්න ඔයාට හොඳටම උණ හැදිලා ඇඳෙන්වත් බැහැ ගන්න බැරුව
ලෙඩ වෙලා හිටපු දවසක් එදාට ඔයාට කොච්චර රස කෑම තිබ්බත් ඔයාගේ වටේ ඔයාට ආදරේ කොච්චර අය හිටියත් ඔයාට කොච්චර සල්ලි තිබ්බත් ඔයාට දැනෙන පළවෙනි හැඟීම තමයි අනේ මට ඉක්මනට සනීප වෙන්න තිබ්බනම් කියන දේ. ඉතින් ඔයා නිකමට අද ඔයා දිහා බලන්න. ඔයාට හිතා ගන්න පුළුවන් ඔයා ඔයාගේ සෞඛ්‍යයට කොච්චර ග්‍රේට්ෆුල් වෙලාද කියන එක. ඔය රොන්ඩා බර්න්ගේ සීක්‍රට් පොත කියවපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති ස්තුතිවන්ත වීමෙන් නැත්නම් ග්‍රේට්ෆුල් වීමෙන් වෛද්‍ය විද්‍යාව පවා පුදුම කරලා සනීප වුණු මිනිස්සු ගැන. ඒව මොනතරම් ප්‍රතිහාරයක්ද කියලා මම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපිට පුළුවන් අපේ ඇඟේ තියෙන හැම අවයවයකටම සෛලයකටම හදවත පිරෙන්න ස්තුතිවන්ත වෙන්න. ඒ කොහොමද කියලා ඔයාලට පුළුවන් මෙන්න මේ වීඩියෝ එකට ගිහින් බලන්න. මම මේ වීඩියෝ එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒ වීඩියෝ එක බැලුවම ඔයාලට හිතෙයි අපි කොච්චරනම් වාසනාවන්තද කියලා. පළවෙනි දවසේ ප්‍රැක්ටිස් එකේදී අපේ බ්ලෙසින්ස් කවුන්ට් කරන්න කියලා මම ඔයාලට කිව්වම ඔයා කල්පනා කරන්නේ නැති කොහෙන්ද එච්චර කවුන්ට් කරන්න බ්ලෙසින්ස් කියලා. හැබැයි දැන් ඔයාට හිතන්න පුළුවන් කොච්චරනම් දේවල් අපිට කවුන්ට් කරන්න පුළුවන්ද කියලා. අද ඔයාගේ මැජිකල් හෙල්ත් දවසනේ. ඔයාට පුළුවන් මේ හඬපටිය ඇහුවට පස්සේ සුදු පාට ලොකු කොලයක් අරගෙන ඒකේ ලියන්න The gift of health is keeping me alive කියලා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක නිතරම පේන තැනක අලවන්න. ඒක ඔයාගේ ෆ්‍රිජ් එකේ වෙන්න පුළුවන්, ඔයා නිදාගන්න තැනක වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාට නිතරම පේන තැනක ඔයාට ඒක තියලා ඒ වාක්‍ය දකින හැම පාරම ඔයාට පුළුවන් තරම් ස්තුතිවන්ත වෙන්න. එහෙනම් අපි යමු අපේ ඊළඟ දවසට. පස්වෙනි දවස තමයි අපේ මැජික් මනි දවස. මම හිතනවා මේ ලෝකෙ ඉන්න මිනිස්සු අඩුවෙන්ම ග්‍රේට්ෆුල් වෙන දේ තමයි සල්ලි. අපි ගාව කොච්චර සල්ලි තිබ්බත් අපිට ඒකේ ඇතිවීමක් නැහැනේ. අපි තියෙන ප්‍රමාණයට ස්තුතිවන්ත වීමකුත් නැහැ. අපිට සල්ලි ගැන බය හිතෙනවා, ඩවුට්ස් හිතෙනවා, ඒ වගේම සල්ලි තියෙන කෙනෙක් දැක්කම ජෙලසි හිතෙනවා. අනේ අපි ගාව සල්ලි නැහැනේ කියලා කම්ප්ලේන්ට්ස් හිතෙනවා. ඔයාට හිතෙන්නේ නැද්ද මේ දේවල් දවසින් දවස සල්ලි කියන දේ අපෙන් ඈත් කරා කියලා? ඔයා නිකමට සල්ලි කියන දේ මිනිස්සෙක් විදිහට හිතන්නකෝ. ඔයා හිතන්න ඔයා මේ මිනිස්සයාට ඊර්ෂ්‍යා කරනවා, එයා ගැන සැක කරනවා, එයාව ඩවුට් කරනවා, එයාට කම්ප්ලේන් කරනවා. එහෙම කරොත් මේ මිනිස්සයා ගාවට එවිද? සල්ලි කියන්නේ ශක්තියක්. එතකොට ඔයා ඒක සැක කරන තාක්කල්, ඒ ගැන බය වෙන තාක්කල්, ඔයා ඒකට කම්ප්ලේන් කරන තාක්කල්, බ්ලේම් කරන තාක්කල්, ස්තුතිවන්ත වෙන්නේ නැති තාක්කල් සල්ලි කියන දේ ඔයාගෙන් ඈතට යනවා. ඉතින් පස්වෙනි දවසේදී ඔයා කරන්න ඕනේ පොඩි වෙලාවක් අරගෙන නිකමට කල්පනා කරලා බලන්න ඔයාගේ පොඩි කාලේ ගැන. ඔයාට ඉස්කෝලේ යන්න බෑග් එකක් තිබ්බද? ඔයාට ඉන්න ගෙදරක් තිබ්බද? ටූත් බ්‍රෂ් එකක්, ටූත් පේස්ට් එකක්, ගාන්න සබන් කෑල්ලක්, ඒ වගේම ඔයා ලෙඩ වුණාට පස්සේ බොන්න බේත් ටිකක්. මේ හැම දෙයක්ම ඔයාට පොඩි කාලෙදී තිබ්බා. අඩුවෙන් හෝ වැඩියෙන්. මේ හැම දෙයක්ම සල්ලි වලින් ගන්න දේවල්. හැබැයි ඔයාට පොඩි කාලෙදී කිසිම වියදමක් නැතුව ඒ හැම දෙයක්ම තිබ්බා. ඉතින් අද ඔයා කරන්න යන්නේ ඔයාගේ ජීවිත කාලය පුරා ඔයාට හම්බුණු හැම සතේකටම ස්තුතිවන්ත වෙන එක. මම දන්නවා ඔයාගේ හීන ඉෂ්ට කරගන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඔයාගේ අතේ නැති වෙලාවක සල්ලි වලට ස්තුතිවන්ත වෙන එක ටිකක් අමාරුයි. හැබැයි ඔයා එහෙම ස්තුතිවන්ත උනේ නැතුව කම්ප්ලේන්ට් කර ඉන්න ඔයාගේ තියෙන සිටුේෂන් එකේ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔයාට ජීවිතේ එක අධීරකින් හරි ඉස්සරහට යන්න ඕන නම්, ඔයාගේ හීන වලට ඕන සල්ලි ඔයා ගාවට ගෙන්න ගන්න ඕන නම්, ඔයාට කරන්න පුළුවන් එකම දේ සහ ලොකුම දේ ග්‍රේට්ෆුල් වෙන එක. ඉතින් ඔයාට අද පුළුවන් ඔයා කැමතිම මුදල් නෝට්ටුවක් ගන්න. ඒක 10 කොලයක්, 20 කොලයක්, 100 කොලයක් ඕනෙම දෙයක්. අරගෙන ඒකේ ලියන්න ඔයාට දැනෙන ලැන්ග්වේජ් එකකින් මගේ ජීවිත කාලය පුරාම මට ලැබුණු හැම මුදලකටම ස්තුතියි කියලා. එහෙම නැත්නම් ඔයාට ලියන්න පුළුවන් thank you for all the money I have been given throughout my life කියලා. ඊට පස්සේ ඔයා ලියපු මේ සල්ලි නෝට්ටුව ඔයාට පුළුවන් ඔයාගේ වොලට් එකේ නිතරම පේන තැනක දාලා තියන්න. ඔයා වොලට් එක දිගාරින හැම වෙලාවකම ඔයාට මේ ලියපු සල්ලි කොලේ පේනවනේ. එතකොට ඔයාට පුළුවන් මේ හැම වෙලාවකම ඔයා ගාව තිබ්බ සල්ලි වලට සහ තියෙන සල්ලි වලට ස්තුතිවන්ත වෙන්න. ඒ වගේම අමතක කරන්න එපා මේ ප්‍රැක්ටිස් එක පටන් ගත්ත දවසේ ඉඳන් ඔයාට ඩිස්කවුන්ට් එකක් හම්බුනොත්, එහෙම නැත්නම් ඔයා හිතපු නැති වෙලාවක ඔයාට මුදලක් හම්බුනොත්, ඔයා සල්ලි වලින් ගන්න හිතාගෙන හිටපු මොනවා හරි දෙයක් ඔයාට යාළුවෙක් නිකන් ඔෆර් කරොත්,
එහෙම නැත්නම් සේල් එකක් දැක්කොත් ඒ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න. මොකද ඒ හැම දෙයක්ම ඔයාට සල්ලි හම්බ වෙන එක විදි. 6 වෙනි දවසේ ප්‍රැක්ටිස් එකේදී මේ පොත ඔයාලට කියලා දෙනවා මැජික් එකක් වගේ වැඩ කරන්නේ කොහොමද කියලා. ඔයා දැන් කරන්නේ ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක නෙවෙයි වෙන්න පුළුවන්. ඔයා මේ වෙලාවේ කරන්නේ ඔයා අකමැතිම ජොබ් එක වෙන්න පුළුවන්. හැබැයි ඔයා කරන ජොබ් එක මොකක් වුණත් ඔයා ඒකට ස්තුතිවන්ත වෙන්නේ නැතුව ඔයාට බෑ ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ඇට්‍රැක්ට් කරගන්න. නිකමට හිතන්නකෝ ඔයා බිස්නස්මන් කෙනෙක් කියලා. ඔයා ගාවට එන කස්ටමර්ස්ලට ස්තුතිවන්ත වෙන්නේ නැත්නම්, ඔයාගේ යටතේ වැඩ කරන සේවකයන්ට ස්තුතිවන්ත වෙන්නේ නැත්නම්, ඔයාගේ ව්‍යාපාරයට ස්තුතිවන්ත වෙන්නේ නැත්නම්, ඔයාට බෑ සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න. ඒ වගේම ඔයා හිතන්න ඔයා ගෘහණියක් කියලා. ඔයාගේ දරුවෝ බලා ගන්න වැඩේට ඔයා ස්තුතිවන්ත වෙන්නේ නැත්නම්, ඔයා ගෙදර දොරේ වැඩ කරන දේවල් වලට ස්තුතිවන්ත වෙන්නේ නැත්නම්, පවුලේ අනිත් අයගෙන් හම්බ වෙන පුංචි උදව් ඔයා අගයන්නේ නැත්නම්, ඔයාට බෑ ගෘහණියක් විදියට සාර්ථක වෙන්න. ඔයාට පුළුවන් මේ දවසේ ප්‍රැක්ටිස් එකෙන් ඔයා මැනිෆෙස්ට් කරන ඔයාගේ ඩ්‍රීම් ජොබ් එක ඇට්‍රැක්ට් කරගන්න. ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේක. ඔයා වැඩට යනකොට ඔයා හිතන්න ඔයත් එක්ක ඔයාට පේන්නේ නැති මැනේජර් කෙනෙක් එනවා කියලා. ඔයාට කරන්න තියෙන්නේ ඔයා වැඩ කරන්න පටන් ගත්ත වෙලාවෙ ඉඳන් ඔයා දකින හැම හොඳ දෙයක්ම ඔයාගේ අර පේන්නේ නැති ඉන්විසිබල් මැනේජර්ට කියන්න. ඒක අපි හිතමුකෝ මෙහෙම උදාහරණයක් විදිහට ඔයා වැඩට යනකොට ඔයාගේ බොස් ඔයාට good morning කිව්වා. ඒක හොඳ දෙයක් නේද? ඔයාට ඒක කියන්න පුළුවන් ඔයාගේ ඉන්විසිබල් මැනේජර්ට. ඊට පස්සේ ඔයා වැඩ කරද්දී ඔයාට printers තියෙනවා, එක machines තියෙනවා. ඔයාගේ වැඩ පහසු කරන්න ඕන තරම් උපකරණ ඔයාගේ ඔෆිස් එකේ තියෙනවා. ඔයාට පුළුවන් මේ දේවල් වලට ස්තුතිවන්ත වෙලා ඒක ඔයාගේ ඉන්විසිබල් මැනේජර්ට කියන්න. ඒ වගේම ඔයාට උදව් කරන කොච්චර මිනිස්සු ඔෆිස් එකේ ඉන්නවද? සමහර විට පියන් කෙනෙක් වෙන්න පුළුවන්, තේ හදන කෙනෙක් වෙන්න පුළුවන්, රිසෙප්ෂනිස්ට් කෙනෙක්, ඩිලිවරි බෝයි කෙනෙක්, මේ ඕනම කෙනෙක්. ඔයාගේ වැඩ ලේසි කරන අය. එතකොට මේ හැමෝටම ස්තුතිවන්ත වෙලා මේ දේවල් ගැන ඔයාට පුළුවන් ඔයාගේ ඉන්විසිබල් මැනේජර්ට කියන්න. ඊට පස්සේ ඔයාට ගෙදර ආවට පස්සේ ඔයා ගාව තියෙනවා ඉන්විසිබල් මැනේජර්ට කියපු පොසිටිව් දේවල් ලිස්ට් එකක්. ඔයාට මේ දේවල් ටික ආයෙ මතක් කරලා ඔයාගේ රස්සාවට හැම දවසකම thank you කියන්න පුළුවන්. එතකොට ඔයා හිතන්නකෝ මේ 6 වෙනි දවසේ එන්නේ ඔයාට නිවාඩු දවසක එහෙම නැත්නම් වීකෙන්ඩ් එකක කියලා. එතකොට ඔයාට මේ ප්‍රැක්ටිස් එක ඔයා ඊළඟ දවසේ වැඩට යන තැන ඉඳලා පටන් ගන්න පුළුවන්. අපි හැමෝගෙම ජීවිත කතාවද මොනවම හරි නෙගටිව් ඉන්සිඩන්ට් එකක් තියෙනවා. ඒක හරිම සාමාන්‍යයි. එතකොට මේ අපේ 7 වෙනි දවසේදී අපි කතා කරන්න යන්නේ අපේ ජීවිතවල තියෙන මේ නෙගටිව් ඉන්සිඩන්ට්ස් කොහොමද අපේ ජීවිතවලින් ඈඩ් කරන්නේ කියන එක ගැන. මම ඔයාලට මෙහෙම කියන්නම්කෝ. ඔයාලට හිතෙන්නේ නැද්ද අපි අපේ ජීවිතවල සමහර දේවල් අර ග්‍රාන්ටඩ් විදිහට අරගෙන තියනවා කියලා? ඔයාගේ නිරෝගීකමට නැත්නම් ඔයාගේ හෙල්ත් එකට හැමදාම ස්තුතිවන්ත වෙනවද? නැත්නම් ඔයාට ඒකේ වටිනකම දැනෙන්නේ ඔයා ලෙඩ වුණු වෙලාවට විතරද? එහෙම නැත්නම් ඔයාගේ ජොබ් එකට හැමදාම ස්තුතිවන්ත වෙනවද? එහෙම නැත්නම් ඔයාගේ ජොබ් එක වටින්නේ ඔයා වැඩ කරන කම්පැනි එක වහන්න යනවා කියලා ආරංචියක් ආවොත් විතරද? ඔයාගේ කායකට හැමදාම ස්තුතිවන්ත වෙනවද? එහෙම නැත්නම් ඒක බ්‍රේක් ඩවුන් එකක් වුණොත් විතරද ඔයාට ඒකේ වටිනකම දැනෙන්නේ? ඔයාට එහෙම බැලුවම හිතෙනව නේද අපි සමහර දේවල් හරියම ග්‍රාන්ටඩ් විදියට අරගෙන තියනවා කියලා. ඒ වගේම ඔයාගේ හැම දෙයකටම කම්ප්ලේන්ට් කරනවා නම් ඔයාගේ රස්සාවට, ඔයාට එන බිල්ස් වලට, ට්‍රැෆික් එකට, ගවර්න්මන්ට් එකට, වෙදර් එකට, ඔයා අඳුරන්නේ නැති මිනිස්සෙක්ට පවා ඔයා කම්ප්ලේන් කරනවා නම් විශ්ව ආකර්ෂණ නීතියේ නීතිය තමයි ඔයාට ලැබෙන්නේ කම්ප්ලේන්ට්ස්ම විතරයි. ඉතින් අද ඔයා පටන් ගන්නවා ඔයාගේ තියෙන නෙගටිව් ඉන්සිඩන්ට්ස් ඔයාගේ ජීවිතෙන් හරියට ඉර පායද්දි වැනිෂ් වෙලා යන පිනිබින්දු වගේ අයින් කරන්න. මම ඔයාලට කලිනුත් කිව්වනේ ඕනෙම නෙගටිව් සිටුේෂන් එකක් ඇතුලේ අපිට පුළුවන් පොසිටිව් දේවල් හොයාගන්න. ඒ වගේම මේ පොසිටිව් දේවල් වලට අපි ස්තුතිවන්ත වෙන්න ගත්තම, ග්‍රේට්ෆුල් වෙන්න ගත්තට පස්සේ අපිට පුළුවන් මේ නෙගටිව් දේට සොලියුෂන් එකක් හොයාගන්න. අද ප්‍රැක්ටිස් එකේදී ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ දේ. ඔයා ස්ට්‍රගල් කරන ඕනෙම නෙගටිව් සිටුේෂන් එකක් ගන්න. අරගෙන ඔයා මේ නෙගටිව් සිටුේෂන් එක ඇතුලේ ග්‍රේට්ෆුල් වෙන දේවල් 10ක් ලිස්ට් අවුට් කරන්න. උදාහරණයක් විදිහට මෙහෙම ගමුකෝ. ඔයාට දැනට රස්සාවක් නැහැ. එතකොට මෙන්න මේ නෙගටිව් සිටුේෂන් එක ඇතුලේ ඔයා ග්‍රේට්ෆුල් වෙන දේවල් 10ක් ලියන්න. උදාහරණයක් විදිහට
ඔයාට ඔයා වෙනුවෙන් ඕනේ තරම් කාලය තියෙනවා. ඔයා ජොබ් එකක් කරා නම් ඔයාට ඒ කාලය නැහැනේ. ඒ වගේම ඔයාට අවශ්‍ය තරම් විවේකය තියෙනවා. ඒ වගේම ඔයාට රස්සාවක් නැති එකෙන් මේ ලෝකෙ කොච්චර රැකිය අවස්ථා තියෙනවද කියන එක ඔයාට දවසින් දවස හැපිය වෙනවා. ඒ වගේම ඔයාගේ ෆැමිලි එක ඔයාට කොච්චර සපෝට් කරනවද කියන එක ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉන්ටර්වියුස් වලට යන එකෙන් ඔයා ජොබ්ස් වලට ඇප්ලයි කරන එකෙන් ඔයාගේ පර්සනැලිටි එක දවසින් දවස වැඩි වෙනවා. ඔයාට එක එක කන්ටැක්ට්ස් හැදෙනවා. මේ වගේ ඒ නෙගටිව් සිටුේෂන් එකේ ඇතුලේ ඔයාට හොයන්න පුළුවන් හැම පොසිටිව් දෙයකටම ඔයා පුළුවන් තරම් ස්තුතිවන්ත වෙන්න. හැබැයි අමතක කරන්න එපා ග්‍රේට්ෆුල් වීම එහෙම නැත්නම් ස්තුතිවන්ත වීම කියලා කියන්නේ වචනයක් නෙවෙයි. ඒක හැඟීමක්, දැනීමක්, සරලවම කිව්වොත් ඉමෝෂන් එකක්. ඉතින් මේ නෙගටිව් සිටුේෂන් එකේ ඇතුලේ පවා ඔයා පුළුවන් තරම් හදවත පිරෙන්න මේ හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම 7 වෙනි දවසේදී ඔයාට තියෙනවා පොඩි චැලෙන්ජ් එකක්. ඔයාට අද දවසේ කිසිම වෙලාවක නෙගටිව් දෙයක්, කම්ප්ලේන් එකක්, බ්ලේම් එකක්, ක්‍රිටිසිසම් එකක් කරන්න බෑ. ඔයා වැරදිලා හරි නෙගටිව් දෙයක් කිව්වොත් ඔයා ඉමීඩියට්ලි ඒත් එක්කම පොසිටිව් දෙයක් හිතන්න ඕනේ. නැත්නම් පොසිටිව් දෙයක් කතා කරන්න ඕනේ. මේ චැලෙන්ජ් එක කරලා බලන්නකො කොච්චර අමාරුද කියලා. ඔයාට තේරෙයි ඔයා දවසකට කොච්චර නෙගටිව් දේවල් කතා කරනවද කියලා. මම ඔයාලට කලින් කිව්වා වගේම මේ පොතේ තියෙන්නේ දවස් 28ක ප්‍රැක්ටිස් එකක්නේ. ඉතින් මම පළවෙනි දවස් 7ට අදාළ ප්‍රැක්ටිසස් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන ඉවරයි. සමරි එකක් විදිහට කිව්වොත් පළවෙනි දවසේදී අපි අපේ බ්ලෙසින්ස් කවුන්ට් කරනවා. දෙවෙනි දවසේදී අපි පටන් ගන්නවා අපේ මැජික් රොක් ප්‍රැක්ටිස් එක. ඒ වගේම තුන්වෙනි දවසේ උදේ ඔයා පටන් ගන්නෙත් ඔයාගේ බ්ලෙසින්ස් කවුන්ට් කරලා. ඒ වගේම අපි එදාට කරනවා මැජිකල් රිලේෂන්ෂිප් ප්‍රැක්ටිස් එක. ඒ වගේම නිදා ගන්න කලින් පුරුදු විදියටම මැජික් රොක් ප්‍රැක්ටිස් එක. ඊළඟට හතරවෙනි දවසේ උදේ අපි පටන් ගන්නෙත් අපේ බ්ලෙසින්ස් කවුන්ට් කරලා අපි එදාට මැජික් හෙල්ත් ප්‍රැක්ටිස් එක කරනවා. ඒ වගේම නිදා ගන්න කලින් මැජික් රොක් ප්‍රැක්ටිස් එක කරනවා. පස්වෙනි දවස කියන්නේ අපේ මැජික් මනි දවස. හැබැයි අපි මේ දවස පටන් ගන්නෙත් අපේ බ්ලෙසින්ස් කවුන්ට් කරලා. ඒ වගේම අපි දවසේ විවේකී වෙලාවක මැජික් මනි ප්‍රැක්ටිස් එක කරලා නිදා ගන්න කලින් පුරුදු විදිහටම අපේ මැජික් රොක් ප්‍රැක්ටිස් එක කරනවා. 6 වෙනි දවසේදී මම ඔයාලත් එක්ක කතා කරා කොහොමද මැජික් එකක් වගේ වැඩ කරන්නේ කියලා. හැබැයි මේ දවසේ පුරුදු විදිහටම පටන් ගන්නෙත් අපේ බ්ලෙසින්ස් කවුන්ට් කරලා ඊට පස්සේ අපේ ඉන්විසිබල් මැනේජර්ත් එක්ක වැඩ කරලා ඒ වගේම අපි දවසේ ඉවර කරනවා මැජික් රොක් ප්‍රැක්ටිස් එකෙන්. 7 වෙනි දවසේ අපි පටන් ගන්නෙත් අපේ බ්ලෙසින්ස් කවුන්ට් කරලා ඊට පස්සේ අපි අපේ නෙගටිව් සිටුේෂන් එකක් අපෙන් ඈඩ් කරන විදිය ගැන කතා කරා. ඒ වගේම මේ දවසේදී ඔයාලට චැලෙන්ජ් එකක් තියෙනවා. මොකද්ද? අපි අද දවසට 7 වෙනි දවසේදී අපි කතා කරන්නේ නැහැ කිසිම නෙගටිව් දෙයක්. ඒ වගේම අපි 7 වෙනි දවස් ඉවර කරන්නෙත් අපේ මැජික් රොක් ප්‍රැක්ටිස් එක කරලා. ඔයාලට තෑග්ගක් විදිහට මම මේ දවස් 7 සමරි ෂීට් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකකින් දානවා. ඔයාලට පුළුවන් ඒක එතනට ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරන්න. ඒ වගේම මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා ග්‍රැටිටියුඩ් කියන දේ ප්‍රැක්ටිස් කරලා ඔයාලා ලබපු ජීවිත අත්දැකීම් ඇති. ඒව අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න. මොකද අනිත් අයට ඒක ලොකු ඉන්ස්පිරේෂන් එකක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ දවස් 7 සම්බන්ධව මොනවාම හරි ගැටලු තියෙනම් කමෙන්ට් එකක් විදිහට මේ වීඩියෝ එකට දාන්න. මම ඒ හැමෝටම උත්තර දෙනවා. එහෙනම් අපි දෙවෙනි සතියේ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් මාව අහගෙන බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.